Hi everyone, welcome back my YouTube channel. මේක හරියම quick video එකක්. මේ වීඩියෝ එක දාන්න ඕනම හින්දා තමයි කරන්නේ. මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට කියන්නේ all university යන්න select the නැද්ද කියන එක. වැට උඩ තියෙන result එකක් ඔයාලට තියෙනව නම් සහ university යන්න නොතේරෙයි කියලා හිතෙන කෙනෙක් නම් මේ ළඟදී result ආපු ඕගලන්ට ගන්න පුළුවන් best option කීපයක් ගැන තමයි මම කතා කරන්නේ. මාත් එක්ක මගේ යාළුවෙකුත් මේ වීඩියෝ එකේ කතා කරනවා. අපි මේකෙදි කතා කරන්නේ ඔයගලන්ට ගන්න පුළුවන් වෙන ඔප්ෂන් ගැන විශේෂයෙන්ම government universities කීපයක් ගැන universities කියලා හඳුන්වන්න පුළුවන් රාජ්‍ය අනුබද්ධ ආයතන පිළිබඳව තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. හරි. Ocean University එක නැත්නම් සාගර විශ්වවිද්‍යාලය කියලා කියන ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අයිති විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාලයෙන් රජයේ පිළිගත් රාජ්‍ය උපාධියක් තමයි ලබා දෙන්නේ. මේ විශ්වවිද්‍යාලයේ වැදගත් සහ විශේෂත්වය තමයි අර අපේ කැම්පස් පොත හරහා නෙමෙයි ඇප්ලයි කරන්න තියෙන්නේ. ඒක වෙනම ඇපිටියුඩ් ටෙස්ට් එකක් පාස් වෙලා තමයි සාගර විශ්වවිද්‍යාලය නැත්නම් ඕෂන් යුනිවර්සිටි එකට ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කවුරු හරි නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඕෂන් යුනිවර්සිටි එකට යන ආසාවෙන් ඉන්නව නම් එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ගේ රිසර්ච් එක කැම්පස් එකක් එන එකක් නැහැ කියලා හිතනම නම් ඔයගොල්ලන්ට try කරන්න පුළුවන් best option එකක් තමයි ඕෂන් යුනිවර්සිටි එක කියන්නේ. මේ වීඩියෝ එකේ මගේ යාළුවෙක් කතා කරනවා ඕෂන් යුනිවර්සිටි එකේ second year එක ඉගෙන ගන්න. එයා ඕෂන් යුනිවර්සිටි ගැන full details ඔයගොල්ලන්ට කියයි. එයාගේ details මත ඔයගොල්ලන්ගේ decision එක තීරණය කරන්න ඔයගොල්ලන්ට පුළුවන්. Hi, මම අනිෂ්කා රාජපක්ෂ. මම දැනට ඕෂන් යුනිවර්සිටි එකේ second year student කෙනෙක්. මගේ degree එක coastal and marine resource management. මම ඕෂන් යුනිවර්සිටි එක ගැන විස්තර ටිකක් ඔයාලට දැනගන්න කියන්න. ඕෂන් යුනිවර්සිටි එක කියන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. අපේ කැම්පස් එකේ මුහුදු දීවර හා මැරිටයිම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තියෙන විශේෂිත උපාධි ලබා දෙන විශ්වවිද්‍යාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපේ කැම්පස් එක ඇත්තටම බ්ලූ ඉකොනොමි කියන්නේ මුහුදු ආර්ථිකය පිළිබඳව දියුණු කරන්න ඒ පිළිබඳව අධ්‍යයනය කරන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ කැම්පස් එකක්. අනිත් කැම්පස් වගේම තමයි. මේක කැම්පස් පොත හරහා නෙවෙයි ඇප්ලයි කරන්න තියෙන්නේ. ඔයාලට ඇපිටියුඩ් ටෙස්ට් එකක් හරහා තමයි මේකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. අපේ කැම්පස් එකේ marine fisheries and shipping වගේ sectors වල job opportunities ගොඩක් තියෙනවා. ඒ වගේම practical and industry based learnings තියෙනවා. 2026 intake එකට degrees 8ක් තියෙනවා. 2025 අලුත් degrees 2ක් හඳුන්වලා දුන්නා. එතකොට දැන් ඔක්කොම degrees 8ක් තියෙනවා. BSc Fisheries and Marine Science, BSc Oceanography, BTech Agriculture and Seafood Technology, BSc Marine Biotechnology, BSc Marine Engineering, BSc Maritime Transportation Management and Logistics, BSc Coastal and Marine Resource Management and BSc Maritime Affairs කියන්නේ අපේ කැම්පස් එකේ දැනට තියෙන degrees 8 faculty දෙකක් හරහා තමයි මේ degrees 8ම තියෙන්නේ. මේ හැම degree එකකටම job oriented degrees විදිහට තමයි තියෙන්නේ. ඒ වගේම මේ හැම degree එකක්ම අවුරුදු 3ත් 4ත් අතර කාලයක full time degrees විදිහට තමයි තියෙන්නේ. හැම degree එකක්ම English medium එකෙන් තමයි තියෙන්නේ. මේක government university එකක් නිසා free education එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකට apply කරන්න නම් GCE A level 2025 කියන අවුරුද්දේ A level ලියපු නංගිට මල්ලිට තමයි අපේ කැම්පස් එකට දැනට ආයුධම් කරන්න පුළුවන් වෙන්නේ. ඕනම විෂය ධාරාවකින් වකට අනුව අපේ කැම්පස් එකේ degrees තෝරගන්න පුළුවන්. අවම වශයෙන් SPass 3ක්වත් තියෙන්න ඕන මේකට apply කරන්න නම්. ඒ වගේම ගොඩේ ගොඩක් degrees aptitude test එකකින් තමයි තෝරගන්නේ. සමහර degrees වලට ඉස්සර score එකයි aptitude test එකේ marks නෙමෙයි දෙකම බලපානවා. apply කරන විදිය ගත්තොත් අපේ campus එකට online තමයි apply කරන්න තියෙන්නේ. campus එකේ official website එක හරහා අපිට online apply කරන්න පුළුවන්. එතකොට අපි apply කරන degree එකට අදාළව අපි වෙන වෙනම accounts and username හදා ගන්න ඕන. එතකොට ඒවා අනිවාර්යෙන් මතක තියාගන්න ඕන. මොකද degree එකට select ද නැද්ද, aptitude test එකේ pass ද නැද්ද, ඒ හැමදේම ඊට පස්සේ account එක හරහා තමයි සිද්ධ වෙන්නේ. මේකේ career opportunities ගත්තොත් Ocean University degree එක හරහා marine biologists, fisheries officers, shipping and logistic managers, marine engineers, aquaculture specialist වගේ jobs වලට ශ්‍රී ලංකාවේ වගේම internationally opportunities ගොඩක් තියෙනවා.
ඇයි ඔයාලා මේ කැම්පස් එක තෝරගන්න ඕනේ කියලා කිව්වොත් අපේ කැම්පස් එක ස්පෙෂලායිස්ඩ් ෆීල්ඩ් එකක් කරහා තමයි ඩිග්‍රීස් ඔක්කොම තියෙන්නේ. ඒ වගේම මේක ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක්. ඒ වගේම ප්‍රැක්ටිකල් ට්‍රේනින් and field work හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම මේ තියෙන ඩිග්‍රීස් වල future demand jobs තියෙන ඩිග්‍රීස් තමයි ඔක්කොම තියෙන්නේ. අවසාන වශයෙන් කිව්වොත් ඕෂන් යුනිවර්සිටි එක කියලා කියන්නේ future එකේ high demand careers තියෙන විශේෂිත ඩිග්‍රීස් ලබා ගන්න පුළුවන් හොඳම අවස්ථාවක්. ඔයාට A level වල ටෙස්ට් තුනක් තියෙනවා නම් මේක ඔයාගේ life එක changing කරගන්න opportunity එකක් වේවි. හැමෝම try කරලා බලන්න aptitude test එක pass වෙන්න. ඔයාලට දෙන්න පුළුවන් වේවි. Thank you. ඔගලන්ට පුළුවන් ඕපන් යුනිවර්සිටි එකට ඇප්ලයි කරන්න. ඔයගොල්ලෝ ඕපන් යුනිවර්සිටි එකට ඇප්ලයි කරනව නම් ඒ තියෙන ප්‍රොසීජර් එක මොකක්ද කියලා ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයා නීතිය හදාරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් ඕපන් යුනිවර්සිටි එකේ නීතිවේදී උපාධි පාඨමාලාවක් ඕපන් යුනිවර්සිටි එකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා කොහොමද තොරතුරු කොහොමද ෆිල් කරන්න ඕන කොහොමද ඇප්ලිකේෂන් දාන්න ඕන කියන දේ බලලා ඔයගොල්ලන්ගේ ඩිසිෂන් එක ගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට තව තියෙන ඔප්ෂන් එකක් තමයි විශේෂයෙන්ම ඔයා කරේ ටෙක්නොලොජි වගේ සබ්ජෙක්ට් එකක් නම් එහෙමත් නැත්නම් ආර්ට්ස් කරපු කට්ටියන්ටත් වෙන සබ්ජෙක්ට් කරපු කට්ටියන්ටත් ඇප්ලයි කරන්න පුළුවන් යුනිවර්සිටි කොලෙජ්ස් තියෙනවා. ඇත්තටම මම ඒ ගැන වීඩියෝස් ඉල්ලුවා යාළුවන්ගෙන්. ඒනට මට තාම ලැබුණේ නැහැ. ලැබුණොත් ඔයගලන්ට ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් ඒ ගැනත් මට ෆුලි ඩීටේල්ස් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. ඔයගලන්ට ළඟම තියෙන යුනිවර්සිටි කොලෙජ් එකට ගිහිල්ලා කොහොමද ඇප්ලයි කරන්නේ මොන වගේ සුදුසුකම්ද බලන්න කියන එක තීරණය ගන්න පුළුවන්. විශේෂයෙන්ම හොස්පිටැලිටි මැනේජ්මන්ට් ඊට පස්සේ ටුවරිසම් මැනේජ්මන්ට් වගේ දේවල් ඒ වගේ ෆීල්ඩ්ස් ගැන යුනිවර්සිටි කොලෙජ් එකේ උගන්වනවා. ඉතින් ඔයගොල්ලෝ ඒ සබ්ජෙක්ට් වලට ඒ වගේ කෝසස් ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම try එකක් දීලා බලන්න. තව තියෙන ඔප්ෂන් එකක් තමයි විටා කියලා කියන්නේ. ඔයගොල්ලෝගේ ගොඩක් ගම්වල ඇති ගම්වල කියන්නේ නගර ආශ්‍රිතව ඇති විටා ආයතන රාජ්‍ය අනුබද්ධ ආයතනයක්. ඒකේ විශේෂයෙන්ම විවිධ කාර්මික වගේම ඒ වගේම රූපලාවන්‍ය ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඔයාගේ රිසල්ට් එක මොකක් වුණත් ඔයා කැම්පස් යන ආසාවෙන් ඉන්න කෙනෙක් වුණත් කැම්පස් යන පුළුවන් කෙනෙක් වුණත් ඔයාලට පුළුවන් ඔයාලගේ වෘත්තීය දියුණුවට ඔයාලා කැමති දෙයක් කරන්න ආස නම් විටා ආයතනයකට ගිහිල්ලා තමන් ගැලපෙන කෝස් එකක් තෝරගන්න. හරි. අන්තිම එක තමයි කාර්මික විද්‍යාල. ටෙක්නිකල් කොලෙජ් කියලා කියන්නේ මම හිතන විදිහට මරදාන්නේ තමයි ප්‍රධානම ටෙක්නිකල් කොලෙජ් එක තියෙන්නේ. ඊට අමතරව විවිධ ප්‍රදේශවල ගාලේ ලබුදුව ඊට පස්සේ මාතර ටෙක්නිකල් කොලෙජ් එකක් තියෙනවා. මම මේ දන්න ඒවා කියන්නේ. ඊට පස්සේ අම්පාර හාඩි ටෙක් එක තියෙනවා. ඉතින් ඔයා කාර්මිකාංශයෙන් දියුණුවකට යන්න හිතාගෙන ඉන්නව නම් රැකියාවක් කරන්න හිතාගෙන ඉන්නව නම් ඔයාලට අනිවාර්යයෙන්ම කාර්මික විද්‍යාලයක කාර්මික අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. NVQ level සහතිකයක් තමයි ඒකේ ලබා දෙන්නේ. ඔයා කරන ඕනම දෙයක් ඉගෙනගෙන කරන එක තමයි වැදගත්. ඉතින් කැම්පස් යන බැරි වුණා කියලා පස්තාවෙන්නේ නැතුව ඔයා කැමති ආසපාතයකින් ඉස්සරහට යන බලාගෙන ඉන්නව නම් ඔයාලට මේ මෙතඩ්ස් try කරලා බලන්න පුළුවන්. මම හරිම වේගෙන් ඔක්කොම කියාගෙන ගියා. නොපැහැදිලි අපැහැදිලි තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඒ වගේම යුනිවර්සිටි යන්න ඉන්න අයට මොකක් හරි දැනගන්න ඕන දෙයක් තියෙනවා නම් ඒගොල්ලෝ මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් මේ වීඩියෝ එකට මට සපෝට් කරපු අනිෂ්කට ඒ වගේ මේ වීඩියෝ එක කරන්න කියලා සජෙස්ට් කරෙත් එයා. thank you so much අනිෂ්කා මේ great idea එකට. හරි. ඉතින් අද වීඩියෝ එක මෙච්චරයි. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න. okay bye.